හරි අපි දැන් හදන්න යන්නේ 2021 22 කියන පේපර් එකේ මේ 7 වෙනි ගාන දෙවෙනි කොටසේ 7 වෙනි ගානේ සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. හරිද? තියෙන මල් පැල වලට වතුර දාන සීන් එකක් තියෙන්නේ. හරි. ටැප් එක තියෙනවා. ඊට පස්සේ ඔය පළවෙනි මල් පැලේ තියෙනවා. දෙවෙනි මල් පැලේ තියෙනවා. ඔහොම මල් පැල කීයද පුතා තියෙන්නේ? මල් පැල තියෙනවා 18ක් ඈ. මෙතෙන් දැන් පළවෙනි මල් පැලේට 5යි. අනුයාත සෑම එකක් අතරම දෙක කීයද වෙනස? 2යි මීටර. දෙකයි මීටර. හරි. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ජලකරාමේ සිට පළමු දෙවැනි සහ තෙවැනි මල් පඳුරු වලට ඇති දුර. පළමු මල් පඳුරට කීයද? 5යි. දෙවෙනි එකට 5කුයි තවත් දෙකකුයි. එතන කීයද? 7යි. තුන්වෙනි මල් පඳුරට 5කුයි 2කුයි 2කුයි. එතන කීයද ඉන්නේ? 9යි. දුරවල් මොකද කියන්නේ? මෙන්න මෙහෙම ලියන්න. 5යි 7යි 9යි කියලා. ඔච්චරයි. දෙවෙනි එක. අටවන මල් පඳුර ජලකරාමේ සිට කොපමණ දුරකින් පිටරිය? මොකද tn බං t. දාමු. tn සමානයි a ධන n දින එක වාරයක් d. කීවන මල් පඳුරද? 8. එහෙනම් එන්ට දාන්න කීයද? 8. ඒතර t 8. a කීයද පුතා? 5යි. n කියන 8 ඍණ 1. දැන් මේකේ d කීයද? මේක දීලා තියෙනවා ලස්සනට පේනවා. සෑම පළ මොකද්ද? පැල දෙකක් අතර දුර කීයද? මීටර 2යි. ඒ හින්දා d ට දාන්නේ 2. පහදන 8 එකක් 7යි. 7ක් 2. 7ක් 2 14යි. ඒතර කීයද ඉන්නේ මීටර? 19යි. ඔන්න 8වන මල් පඳුරට දුර. වීඩියෝ නවත්තලා හදන්න ගන්න. තුන්වෙනි එක හදමු. ජල්කරාමේ සිට මීටර 37ක් දුරින් නැත්තේ කීවන මල් පඳුරද කියලා. මීටර 37ක් දුරින් නැත්තේ. tn සමානයි a ධන n දින එක වාරයක් d. දැන් පළවෙනි මල් පඳුර මීටර 5ක්. දෙවෙනි එක 7ක් 9ක් 11ක්. කොහොම යනව නේද? ඔහොමම ගිහිල්ලා 37 පිහිටන්නේ කොපමණ සොරි මේ. කීවෙනි පැලේද කියලා අහන්නේ. එහෙනම් තියෙන පැලේ අපි දන්නවද නැහැ. හැබැයි tn දන්නවා. tn ට කෙලින්ම උස්සලා දාන්න පුතා. 37 සමානයි. a කීයද? 5යි. ධන n දින එක වාරයක් d. d කියන්නේ කීයද? 2යි. 5 ධන 2යි n ඍණ 2. 37. එතන 3ක් යනවා. එතන 2යි n ධන 3 සමානයි 37. ධන 3 මෙහා පැත්තට ඍණ 3ක් වෙනවා. එතකොට 34 සමානයි 2යි n. දෙපැත්තම බෙදෙනවා 2කින් n සමානයි 17. එහෙනම් 37 වල පැලේ පිටන්නේ කොපමණ දුරකින්ද? ටැප් එක ගාව ඉඳන් දුරකින් නෙමෙයි. කීවෙනි පැලේද? 17 වෙනි පැලේ වෙන්නේ. එම නිසා 37 මීටර් දුරින් පිහිටන්නේ 17 වන මල් පඳුරයි. තේරුණා නේද? 17 වන මල් පඳුර. වීඩියෝ නවත්තලා හදාගන්න. ලියාගන්න වීඩියෝ නවත්තලා. ඊළඟ එක කියනවා මොකද්ද? දැන් කියනවාලු දැන් ඔය වතුර දාන එක්කෙනෙක් එනවා. වතුර දාන එක්කෙනෙක් එනවා. ඒ ලෝ ටැප් එකේ පුතා වතුර ගන්නම. වතුරන් දානවා පළවෙනි මල් පැලේට මීටර කීයද? 5යි. ඊට පස්සේ ආපහු ටැප් එක උතරි බාල්දිය අරන් යනවා. ආපහු වතුර පුරව ගන්නවා. ඊට පස්සේ ආපහු ටැප් එකේ වතුර දානවා. ඊට පස්සේ ආපහු යනවා. ඊට පස්සේ ආපහු පුරවන ඔහොම පැල 18ටම වතුර දානවා. මොකද්ද පැල 18ටම වතුර දානවා. එහෙනම් මොකක්ද දන්නේ? එයාට ගමන් කරන්න ඕන මුළු දුර අහන්නේ. යා ඒ මුළු දුර අහන්නේ. ඒ කියන්නේ වතුර දාන්න විතරක්ද? නෑ. දාලා එන්න විතරක් අහනවා. දාන්න විතරක් අපි හොයමුද? මොකද පුතා? SN බං n බෙදීම දෙවාරයක් 2යි a ධන n දින එක වාරයක් d. පැල කීයක 18 නේ S18. 18 බෙදීම 2 2යි a. a කීයද? 5යි. 5ව 2ක්. දෙවරක් 5. n 10යි. එතකොට
18 එකක් 17යි. 14ක් 2 34යි. ඒතර 9 ගුණ කිරීම 44යි. 9ක් 4 36 3 එකක් 36යි. 3ක් ඉතිරි 396යි. මේ වතුර දාන්න විතරයි ඈ. දාන්න විතරයි. දාලා එන්න එනවා මොකද කරන්නේ? මේක දෙකෙන් ಗುಣ කරනවා. එහෙනම් මුළු දුර ගමු. 396යි මීටර් ගුණ කිරීම දෙක. දැන් දාන්න 306ක් යනවා. දාලා මේක එන්නත් එපා. වතුර පුරව ගන්න එපා. එහෙනම් මේ කියපු මුළු මේ දුර මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරනවා. එතකොට නම් කියද? 392යි. දැන් පෙන්වන්න තියෙන්නේ මොකද්ද? මීටර් 790 ඉක්මවන බව. දැන් මීටර් 790 ඉක්මවලා නේද? ඔව් මෙච්චරයි තියෙන්නේ. එහෙනම් ලියන්න. එම නිසා ඇයට ඇවිද යා යුතු මුළු දුර මීටර් 700 ඉක්මවිය යුතුය කියලා ලියන්න තියෙනවා. එච්චරයි. ඔය ඔච්චරයි තියෙන්නේ. ඔව් ඔච්චරයි තියෙන්නේ. මම තව ගණන් කීපයක් හදලා දාන්නම් ඕම ටක් ගාලා. එහෙනම් අපි මේ ඊළඟ ගානට යමු. ටක් ගාලා මම ගාන කියන්නම්.